එනිසා අපි මේ මාර්ග සංවර්ධනය, අධ්‍යාපන ප්‍රසංස්කරණ, නීතිය මේ සියල්ල එක පැකේජ් එකක්. වෙන් වෙන්ව තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය මත, නැත්නම් තමන්ට තියෙන ආසාවන් මත, තමන්ගේ නම් ගම් ලියා ගැනීම මත ඒ කිසිවක් මත දියත් වෙන්නේ නෙවෙයි. මේ සියල්ල එකට වෙලුණු මේ සමාජයත් මේ රාජ්‍යයත් මේට වඩා ඉදිරිගාමී පියවරකට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන මේහුමක ප්‍රතිඵලයක් මේ තිබෙන්නේ. අන්නේ ප්‍රතිඵලය ලෙස තමයි මේ මාර්ග සංවර්ධනයට අපි අත තියන්නේ. මේක පැටලුණු ව්‍යාපෘතියක්. මම හිතනවා අපේ ඇමතුමා, විමල් රත්නායක ඇමතුමා, අපේ ලේකම්තුමා, සමාර්ග සංවර්ධන නිලධාරී, මුදල් අමාත්‍ය නිලධාරීන් විශාල වෙහෙසක් දරුවා මේ වියෝල්කාරී තත්වය රටට ජනතාවටත් හිතකර වෙන ආකාරයෙන් විසඳාගන්නේ කොහොමද කියලා. මම ඔබට එකක් කියන්නම්. මේක කොතනක් තිබුණේ අවාසිය. අපි සාකච්ඡාවේ ඉන්නේ අවාසිය තැන සිට. අපේ ප්‍රයත්නය තිබුණේ අවාසිය අවම කරගන්නේ කොහොමද? ඒක ඇත්ත විවෘතව. මම හිතනවා මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන්න ඕන. නැත්නම් මේක පිළිබඳ විශාල සංවාදයක් ගොඩනැගිය හැකි. අවාසි කන්දක් තිබුණේ. පටන්ගත් ව්‍යාපෘතිය, නතර වුණු ව්‍යාපෘතිය, සල්ලි ගෙවලා නැති ව්‍යාපෘතිය, ව්‍යාපෘතිය කරපේවා කඩාවැටු ව්‍යාපෘතිය, ව්‍යාපෘති සමාගම ගෙනාපු යන්ත්‍ර සූත්‍ර දි รา පත් වෙලා තිබෙනවා. ගෙවන්න තියෙන සල්ලි ගෙවලා නැහැ. නේද? ඩොලරය තිබුණු ගානට වඩා දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක වැඩි වෙලා තිබෙනවා. ඉතා සංකීර්ණ තත්වයක්. ඒ සංකීර්ණ තත්වයේදී ආණ්ඩුවක් ලෙස අපේ ප්‍රවේශය බාටපත් උනේ රටට ජනතාවටත් අවම අවාසියක් වෙන ආකාරයෙන් මේක විසඳාගන්නේ කොහොමද? ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් මම හිතනවා. අපි නිලධාරි මහත්තුරුන් අපි හැමදෙනාටම ඒකේ ඉතාමත් හොඳ වාසසාගතම යෝජනාව අපිට තෝරාගන්න සමත් වී තිබෙන ඒ සඳහා ප්‍රයත්න දරපු සෑම දිනකටම අපි ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම අපි හැමදාම කියනවා අපේ මේ කැබිනට් මණ්ඩලය පහුගිය කාලේ සම්මත කරපු වැඩිම කැබිනට් පත්‍රිකා ප්‍රමාණය ගත්තොත් ව්‍යාපෘතියේ කාලය දීර්ඝ කිරීම සහ ව්‍යාපෘතිය ඇස්තමේන්තුව වැඩි කර ගැනීම. මම මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා මේ කාලය දීර්ඝ කර ගැනීම ව්‍යාපෘති ප්‍රමාණයක් ඇස්තමේන්තුව වැඩි කර ගැනීම සඳහා වැඩි කරලද ඇස්තමේන්තු ප්‍රමාණයත් හොයලා දෙන්න කියලා. ඒගොල්ලෝ වාර්තාවක් හදලා දීක්මනේ. ඒ නිසා මේ ව්‍යාපෘති ප්‍රමාද වීම විශාල ආර්ථිකයට හානියක්. ඒ නිසා මේ මීටර 500 දුර ශ්‍රී ලංකාවේ සමාගම බාර අරන් තිබෙනවා. කිලෝමීටර් 37ක දුර චීන සමාගමක් විසින් බාර අරන් තිබෙන ඉදි කරන්න. අපේ අමාත්‍යතුමා කියු පරිදිම නියමිත කලට කිරීම ඔබගේ වගකීම. අප ඒ සඳහා ආණ්ඩුවක් ලෙස ලබා දිය හැකි හැම සහායම අපි ලබා දෙයි. ඒක අපේ කාර්යය. කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම අපි නිසි පරිදි කරන්න. අද මුදල් අමාත්‍යාංශයට ඉදිකිරීම සඳහා එන කිසිදු බිල්පතක් සති දෙකකට වඩා ප්‍රමාද වෙන්නේ නැහැ. ඒ බිල්පතේ ප්‍රශ්නයක් තිබුණොත් තමයි ප්‍රමාද වෙන්නේ. අපි බිල්පත් ටික ඉතා ඉක්මනින් නිරවුල් කරන්න. රජයක් හැටියට ඔබට ලබා දිය හැකි හැම සහායම අපි ලබා දෙන්නම්. හැබැයි ඔබ දිනක්වත් ප්‍රමාද කරන්නේ නැතුව මේ ව්‍යාපෘති පුළුවන් නම් ඒ දිනටත් කලින් නිමා කරලා අපේ රටේ ජාතියට සතු කරන්න කියලා ඉල්ලීම කරමින් මම අවසන් කරන හැම දිනකටම බෙහෙන් ස්තුතියි.